යාළුවේ අපි අද පාඩුතුරු බීච් එකට මේ හරියද හાર્ට් එක ගියා නෑ නෑ ඒකනේ මේකනේ ඕඩ පේන ඇති මේ මුහුද ධාතු මුහුදක් තියෙන්නේ බඩු කියන්නේ මේ අපි යන්නම මේ හරිය පොඩි කාලේ පොඩි ආරෙන් තිබ්බල මේ පාර නැති ඈ අපි මේකේ දැන් ලස්සෙන් හැදෙන්න එපා දාන්න අපෝ නෑ මම බැලේ මල පාඩුතුරු එනවා නම් අනිවාර්යෙන් එන්න යාගේ දැන් වලට එන්න හෙල්මට් එකක් දාලා එන්න රේන්කෝට් එකම අරන් එන්න මොකද වැස්සට දෙන්න පුළුවන්. පොඩ මේ හරි වල ඡණ්ඩයි ප්‍රචණ්ඩයි. ආලත් එනවා නම් ඒ වගේ පාරේ පය බුරුලෙන් තබා එන්න මේ වෙන්න උල්පතක් තියෙන මේ උල්පතක්. ආකාශයන් ඒ හරි වතුර ගහනවා වැඩි නෝවරට පේනවා. ගානෝ සෑහෙන්න වැඩි ලිස්සනවා ගල් එන පරිස්සමී යන්න ඕනේ මේ හරියේ ෆක් වෙනවා මොකද මේ මෝය තමයි අපි දැන් ඉන්නේ හරියට මේ ඉන්නේ මේ තියෙන්නේ මේ මෝය මේ හරියට යනවා ඔකට පේනවා ඇති මේ මහන්තික හරි මහන්ති අපි කොනට මාවා බයික් එකේ මුත්තේ ඉන්නේ මේක තමයි මේ රැට බෝට් වෙනකොට මේකෙන් තමයි ඉන්ඩිකේටරයක් මොකක් හරි තියෙනවා ලයිට්. උඹ තමයි ලයිට් මේ මෙයා තමයි ලයිට් එක පත්තු මූ හැමදාම රැඩේ ලයිට් එක පත්තු කරලා යනවා. මේ හරි මේ කකුලෝ බෙල්ලෝ එහෙම ඉන්නවා. ඈ? කො? කො? ඔය ඉන්නේ ඇස්සේ. පොඩි වැඩි එකක්. ඉස්සරමට උස්සලා තියෙන්න කිප්පඩ පස්සේ බා. එලොට් එක කොහොමද උස්සලා දීපොත් එන? ආතල්නේ. සන්ග්ලාස්ද? සන්ග්ලාස් නම් ගෙනාවේ නෑ දුත්තා. हाँ फोटो गम अभी असल जाते फोटो सेल्फी गम ඔයාලා පාන්දුරේ මේ පාන්දුරේ මුකුත් නැද්ද බං මේ එන්න ඔයාලට මේ බලන්න එන්න මුකුත් නෑ බං අතර මේ බීච් එක විතරයි තියෙන්නේ පොඩි ලස්සන මෝයක් තියෙනවා පොඩි ආතල් මෝයක් තියෙනවා එච්චරම තමයි අපි බලමු දැන් අපි තව චුට්ටකින් මෙතන යනවා බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දැන් අපි යන්න හදන්නේ. බයික් කරන එක මම නගිනවා. නගිමුනේ. ඕකේ නැග්ගා. දැන් මම හෙල්මට් එක දාගන්න ඕනේ. වාරකාරියෙව ඉන්න පාසලේ හදේ ඉන්න එක නටවන්න තියාගෙන කරේ කෙල්ල හැඩ එක්ස් ලයින් දී දැන් අපි යනවා කොයිද බං? රැල්ල වාගන්නනේ. රැල්ල වාගන්න. ඊටම් බයික් එක. බලන්න ඉතලනේ. Yo, වැල්ලේ අතුරු වැල්ලේ පානදුර වැල්ලේ ගැහැරු ළමයි ඉන්නවා අපිට ඇත්තටම මේක මම ප්ලෑන් එක ගහද්දි මෙහෙමයි දැන් මම දවස් ගානේ පඩිය ගන්න ඕනේ වැඩට ගිහින් ඒකෙන් ලයිනක් ගන්නවා අපිට බීච් එකේ අලුත් දෙයක් කරන්න නෑ මචං a few moments later අපි කන්න යන්නේ කින්ඩ්‍රෝ රෙස්ටුරන්ට් එකට පද දාගෙන ඉන්නේ තාරකයා ඉතින් අපි අනිත් එක යනවා මේ තියෙන කින්ඩ්‍රෝ එක ඇතුලේ ඒකනේ ප්ලේ කරන්න තියෙන ගෑස් කඳයි නේ බං අපි අද මෙතන තමයි කන්න සෙට් වෙන්නේ වට මේසේ එදෙන මෙනු එක තෝරනවා එතකොට ප්‍රශ්නයක් තියෙනවා කෑම ඕඩර් කරා දසුනට කොත්තු කන්න බෑ කොවා 254 ඔව් 30 එක ආවේ යාළුවේ බලන්න දුන්නා නෑ ඈ ලොකු දුමක් නෑනේ කොහොමද ආයිද මේ ජිම් එක මොකද මැච් එක බලන කොල්ලා කට්ටිය කන්න යන්නේ බෙදා තමයි මගේ තාරක මොනවද බෙදාගත්තේ මේ මචං කොත්තු රයිස් දෙක මගෙත් එහෙම තමයි දසුන් මොනවද මගෙත් දෙකම තමයි මගේ දෙකල මට බැන්න මුම්බන් මේ කොත්තු ගත්තයි කියලා කන්න බෑ අර මේ නැද්ද මේ එකගෙන ඔව් බැන්න නීවත් දැන් බැන්න අපි කාලෙන්න මේ කාලෙන්නනේ බයි ගියා ඔය බයි ගියා ඔය a few moments later කාලා ඉවරයි තව පොඩ්ඩක් ඉතුරුයි ගගනමලි මොකද තත්ත්වය අවුලන්නේ නැහැ ඔබ තත් එක දිනවා ඔය විදිහට තමයි අද vlog එක ඉවර කරන්නේ අනේ අම්මේ දැන් නා වීඩියෝ කරන්න බෑ බන් ටයිම් එක අපි එන අලුත් කාලා ඉදා ගන්න ඕනේ කාලා ඉදා ගන්න පස්සේ එනකම් පොඩ්ඩක් ඉදාන්න පස්සේ එනවලු කොයිද ඉන්නේ දැන් ගෙදරලු හරි vlog එක ඉවර කරන්න හැදුවට ඉවර කරන්න උඩ යාළුවේ දැන් අපි යාළුවෙක් එක්ක බලන්න යනවා
මේ ඒක මම දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉස්සරහට පොඩි අකරතැබ්බකුත් අපිට උනා. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. බ්ලොග් එක ඉවර කරන්න අපි තව සමාජිකයෙක් ඉවරයි කිව්වට ඉවරනේ නේ නේ කඩු කුමාර ඔයි ඉවරයි කිව්වට ඉවරනේ ඉන්නේ පස්සිය එයා මේ මර්ඩර් එකක් ගහන්න නැවන්ට ඇවිල්ලා තියෙන්නේ මට මාර සිද්ධියක් වුණා යාළුවනේ මේ අපේ කොල්ලගේ මේ සල්ලි මේකට වැටුණා මචං මේකට වැටලා වට්ට ගේමක් දීලා ගත්තේ දැන් හරි කොහමද ගත්තා නේද ගත්තා මම ඉතින් රුපියල් 500ක් මම ඉන්නවනේ ඌ ගත්තේ මේ අපි යන්නේ නේ මේ කොහේ මේ ඇති ඇත්තටම ඇති මේ දැන් ඇති එහෙනම් මේ subscribe කරන්න like කරන්න share කරන්න අපි අලුත් වීඩියෝ සෙට් එමු bye bye මෙහෙම මල්ලි වා 500ක් විතර 1000ක් තියෙනවා ඔව් මම ඒක කොල්ලයක් ගන්න මලකට මැස්සම ප්‍රොබිලි තිස්සම ඉති මග හැරි ගිය අවසානයේ කලකට ඉස්සලගේ වඳන වෙස් වලම